එක අය සමහර අවස්ථාවලදී සන්දර්භයෙන් තොරව යම් යම් දේවල් කුර්ආනයෙන් උපුටාගෙන අරහ කියලා තියෙනවා මෙහෙම කියලා තියෙනවා කියලා තියෙනවා. ඒ හින්දා මම හිතුවා ඔබතුමන්ලාත් එක්ක ෂෙයා කරන්න කුර්ආනයෙන් වදනක් දෙකක්. කුර්ආනයේ කියනවා ඉංග්‍රීසියෙන් කියලා මම පරිවර්තනය කියන්නම්. O mankind, indeed we have created you from male and female and made you people and tribes that you may know each other. Indeed, the most noble of you in the sight of Allah is the most righteous of you. මොකක්ද එකෙන් අදහස් කරන්නේ? අප ඔබව මිනිසෙක්ගෙන් හා ගැහණියෙක්ගෙන් මවා ඇත්තෙමු. එහෙම මවලා ඔබව ගෝත්‍රවලට හා රටවල් වලට බෙදලා තියෙනමු. ඒ ඔබ එකිනෙකා වෙන්ව හඳුනා ගැනීමට මිසක එකිනෙකාව විභේදනය කිරීම සඳහා නොවේ. ඔබ අතරින් ශ්‍රේෂ්ඨතමයා වන්නේ යහ මගෙහි ජීවත් වෙන නිවැරදි මිනිසයායි. ඒක නෙවෙයිද අපේ බුදුහාමුදුරුවෝ කිව්වේ? බුදුරජාණන් වහන්සේ කිව්වෙත් ඔය කතාව නෙවෙයිද? මිනිසා බමුණෙකු වන්නේද? මිනිසා වසලයෙකු වන්නේද? කල් ක්‍රියාවෙන් මිසක උපතින් නොවේ කියලා නෙවෙයිද කිව්වේ? එන්න මේ ආගම්වල තියෙන සමානතාවය ගැනයි මිනිස්සු කතා කරන්නේ නැත්තේ. ඇයි මේ විභේදනය කිරීම සඳහා විතරක් උත්සාහ කරන්නේ? ISIS එකක් තියෙනවා ලෝකේ. ISIS මතයත් එක්ක මේ ලෝකේ ඉන්න මුස්ලිම් ජනතාවගෙන් 99%ක්ම එකඟ නැහැ. ඇයි? ISISලා මරණ අයගෙන් 99%ක් බටහිර ජනමාධ්‍ය නොකියන දේ තමයි ISIS මරලා දාන එකෙන් 99% මුස්ලිම් මිනිස්සු මැරෙන්නේ. කවුද ඔයගොල්ලන් හැදුවේ? ඉරාකයේ හොඳට තියෙනකොට ඉරාකයට ගිහිලා බෝම්බ ගාලා ඉරාකය විනාශ කරලා ඉරාකයේ ඉන්න ජනතාව අපේක්ෂා භංගත්වයට පත් කරලා ආයුධ ගන්න තත්වයට හැදුවේ කවුද? අධිරාජ්‍යවාදී. ලිබියාවේ ISIS එක හැදුවේ කවුද? පලස්තීනයේ ISIS එක හැදුවේ කවුද? අෆ්ගනිස්තානයේ ISIS එක හැදුවේ කවුද? ඉතින් ඒ රටේ එහෙම තිබුණයි කියලා මේ රටේ ජාතිවාදයක් තියනවද? තියෙනවා නම් ඊට විරුද්ධව ඉන්න සියලුම මුස්ලිම් ජනතාව පස්සෙන් ගිහිල්ලා ඕන්නත් හංගඩු ගහන එකද වැඩේ? නැත්තම් මුස්ලිම් ජනතාවත් එක්ක එකතු වෙලා නොමග ගිය තරුණ කීප දෙනෙක් හරි ඉන්නවනම් ඕන්ව අල්ලගෙන නීතිය ඉදිරියට ගෙනල්ලා ජාතික සමගිය ගොඩනගන එක දුස්සහ කළ යුත්තේ. ඒක නෙවෙයි අවශ්‍ය වෙලා තියෙන්නේ බොරු බියක් ඇති කරලා, පොහු බියක් ඇති කරලා, හුඹස් බියක් ඇති කරලා ජනතාව බෙදලා තමන්ගේ මඩියතර කරගන්න. එින්දා ඒකට අපි අසු නොවිය යුතුයි කියන තැන ඉඳගෙන තමයි මම මේ ඔබට ආමන්ත්‍රණය කරන්නේ.